Hello everyone, welcome back to my YouTube channel. මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටම දන්නවා මම අද මේ වීඩියෝ එකකින් අරන් ඉන්නේ මොනවාද කියලා. මොනා කරන්නත් කලින් කැම ටිකක් කාලා ඉන්න ඕන නිසා මම මුලින්ම ගිහිල්ලා නිදහසේ කැම ටිකකුත් කාලා මට ඕන කරන බඩු ටික ගන්න යන්න හිතුවා. මේ වෙලාවෙදී නම් මම කැම කාලා ඉවරයි. ඉතින් මම ඉක්මනට යන්න හිතුවා මට අලුත් ගැජමැටික් තියෙන ෂොප් එකක් හම්බුණා. ඉතින් මට හිතුණා මගේ රූම් එක කෝ එක කරන්න සමහර දේවල් අවශ්‍ය කරන බඩු එතන ඇති කියලා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. එතන තියෙන බඩු වල ප්‍රයිස් මම ඔයාලට කියන්නම්. හැබැයි මතක විදිහට බලංගොඩ රත්නපුරවට කෙනෙක් නම් මෙතන ඇවිල්ලා විසිට් කරලා ඔයාලට කැමති දෙයක් අරගෙන යන්න පුළුවන්. ගොඩක් අඩු ප්‍රයිසස් වලට තිබ්බ මට මතක විදිහට මම ඔයාලට කියන්නම්. බලංගොඩ තුඹගොඩ පාරේදී රොෂෙල් එක හම්බෙන රොෂෙල් එකේ උඩ තට්ටුවේ තමයි මේ ෂොප් එක දාලා තියෙන්නේ. මම ඇතුළට එද්දී මම දැක්ක පැකට් වල මොනවාද තියෙනවා. මම හිතුවේ ඒවා බෙඩ් ෂීට් හෝ පිලෝ කේසස් වෙන්න ඇති කියලා. ළඟට ගිහිල්ලා බලද්දි තමයි දැක්කේ මදුරු දැල් කියලා. ඒක නම් රුපියල් 1000ක් වගේ තමයි මට මතක තිබුණේ. බල්බ් තියෙනවා උතන. රුපියල් 330ක් 220ක් වගේ ප්‍රයිසස් වලට තියෙනවා. ඒ වගේම උතන තිබ්බ කුඩ රුපියල් 1500ක් රුපියල් 2000ත් අතර වගේ තමයි තිබුණේ. ෆ්ලවර් වාස් තිබ්බ රුපියල් 1650ත් රුපියල් 2000ත් අතර වගේ ප්‍රයිස් රේන්ජ් එකක. ඔයාලට ඔය පේන මග්ස් රුපියල් 450 ඉඳලා රුපියල් 1000 දක්වා වෙනකනුත් තිබුණා. ඉතින් ඔන්න මම බලන බෑග් එක රුපියල් 4000 ගාණක්. එතන තියෙන අනිත් බෑග්ස් වල නම් ප්‍රයිස් මට මතක නැහැ. ඔතන තියලා තියෙන ජාස් වල මිල නම් මට මතක හැටියට රුපියල් 1600ත් රුපියල් 3000ත් අතර වගේ ප්‍රයිස් රේන්ජ් එකක තමයි තිබුණේ. මේක ඕන එකේ නම් තිබුණේ කිචන් අයිටම් විතරයි. සෙරමික් අයිටම් තිබ්බා, තව ෆෑන් වර්ග තිබුණා. ඉතින් ඒ වගේ ප්‍රයිස් නම් මම බැලුවේ නෑ. මොකද මම ගියේ මගේ රූම් එක එකට ඕන කරන බඩු තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා මම ඒවයි ප්‍රයිස් එකක් බැලුවේ නැහැ. ඊළඟට මම ඔන්න ඔය පෙන්නන සෙරමික් අයිටම් නැත්තම් වීදුරු අයිටම් රුපියල් 450 ඉඳලා තිබුණා. ඒවා ඔයාලට කැමති නම් තනි අයිටම් එක විදිහට ගන්නත් පුළුවන්. නැත්තම් අර 6ක් නැත්තම් සෙට් එකක් විදිහට ගන්නත් පුළුවන්. කිචන් අයිටම්ස් වල ප්‍රයිසස් වෙනම බැලුවේ නැත්තේ මට ටයිම් එකක් තිබෙත් නෑ. මම ඒ ටග් ගාලා මුළු ෂොප් එකේම විසිට් එකක් දානකම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් කාට හරි මේක ප්‍රයෝජනවත් වෙන නිසා තමයි ප්‍රයිස් මට මතක විදිහට මම කියන්නේ. මම දැන් යන කෝණේ එකේ නම් තිබ්බේ ටේබල් ලැම්ප්ස් වගේ දේවල්, කැල්කියුලේටර්ස් වගේ. ඉතින් දැන් ඔය මම අල්ලලා බලන ටේබල් ලැම්ප් එක ඔය ග්‍රීන් කලර් එක රුපියල් 1600 ගාණක් වුණා. ඊට පස්සේ අපහු මේ පැත්තේ තියෙන කිචන් අයිටම්ස්, ස්පූන් වර්ග, කටර්ස් ඔය හැන්දක් රුපියල් 80ක් වගේ තමයි මට මතක හැටියට තිබුණේ. ඔව් රුපියල් 80යි. රුපියල් 60ටත් තිබ්බා. තේ හැන්දිද මේස හැන්දිද කියලා නම් හරියටම දන්නේ නැහැ. මං හිතන්නේ මේස හැන්දි නේද? ඒක රුපියල් අර දැන් අල්ලපු එක රුපියල් 60යිද කොහෙද? ඊපස්සේ මෙතන තියෙනවා කටර්ස් වර්ග, පිහි ඒ වගේ දේවල්. ඉතින් මම ප්‍රයිස් නම් බැලුවේ නැහැ මට අවශ්‍ය නැති නිසා. ඔයත් කිචන් අයිටම් හොයනවා නම් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මෙතන කිචන් එකට ඕන කරන හැම අයිටම් එකක්ම අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා බලන්න. මම මේ අයිටම්ස් නිකන් බැලුවේ. මම ඩරස් එකේ මේ කාට් එකට දාගෙන ගියා මගේ රූම් මේකර් එකට අවශ්‍ය කරන බඩු. මම හිතුවා ඒවා මෙහි තිබුණොත් අනිවාර්යෙන් මම ඒවා ගන්නවා කියලා. ඉතින් බඩු කීපයක් හම්බුණා. ඉස්සරහදී පෙන්නන්නම් මම මොනවාද ගත්තේ කියලා. දැන් මම ඔන්න අතට ගන්න කොෆි ජාර් එක නම් මං හිතන්නේ රුපියල් 650ක් වගේ වුණේ. ඒක ඔක්කොම මං හිතන්නේ සෙරමික්. දැන් මම ওই දෙවෙනියට අල්ලන මග් එක ඒක ප්ලාස්ටික් වගේ පෙනුනට නැහැ, සෙරමික් වලින් තමයි හදලා තියෙන්නේ. අතට හරිම බරයි. මම දැන් ඔයාලට ඔන්න ඔය පෙන්නන කප් එක රුපියල් 650ක් වගේ. ඒකම බ්ලැක් කලර් එකත් එහා පැත්තෙන් තියෙනවා. ඒකත් ඒ ප්‍රයිස් එකටම තමයි තිබුණේ. මෙතන ගොඩක්ම තිබුණේ ඉතින් කිචන් අයිටම්ස් තමයි. මං මුලින්ම පෙන්නුවා නේද ඔයාලට බෑග් කලෙක්ෂන් එකක්. හැබැයි තවත් කෝණ එකක වෙනම බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. එතන ටෝට් බෑග්ස්, එතකොට පොඩි පවුචස් අනම්මනම් තියෙනවා. මං ඒ වගේ ප්‍රයිසස් ඔයාලට කියන්නම්. ඔතන ඔය තියෙන ග්‍රීන් කලර් ලැම්ප් එක මට ගන්නත් හිතුණා. හැබැයි ප්‍රයිස් එක රුපියල් 1600 ගාණක් වගේ මට මතක. ඒක පොඩ්ඩක් මේ අතට අහුවෙද්දි හයිය ගතිය දැනෙනවා අඩුවේ. ඒ නිසා මට හිතුණා ඒ ගානට ගන්න එක වැඩක් නැති වෙයි කියලා මම ආපහු ඒක තිබ්බා. දැන් මම ඔන්න ඔතෙන්දී අතට ගන්න තම්බ්ලර් එක නම් රුපියල් 2000ක් රුපියල් 4000ත් අතර තමයි තිබුණේ. මේ තම්බ්ලර් එකේ නම් ප්‍රයිස් එක ගහලා තිබුණේ නැහැ. බොක්සස් එකේ තියෙන්නේ නැති කියලා හිතනවා. ඒක නම් හරිම ලස්සනයි. ගන්නවා කියලා හිතුවත් මට හිතුණා ඊට වඩා
වැදගත් වෙන items ඇති කියලා මම ඒක අපහු තිබ්බා. දැන් නම් මම යන්නේ bags wallet වගේ තිබ්බ corner එකට. ඉතින් එතනත් kitchen item ටිකක් දාලා තිබ්බා. එතන තිබ්බ handbag සාමාන්‍ය රුපියල් 2000ත් රුපියල් 4000ත් අතර වගේ තමයි තිබුණේ. tote bag නම් රුපියල් 1000ට තිබ්බා. wallet නම් රුපියල් 450 ඉඳලා රුපියල් 650 750 ඒ වගේම 1000 2000 වෙනකම් වගේ තිබ්බා. මෙතන තියෙන bag wallets ගන්න නම් මගේ idea එකක් තිබ්බේ නැහැ. හැබැයි මට හිතුණා මේකේ price බලන්න ඕනි කියලා කොහොමද ගාන අඩුද වැඩිද කියලා. bags වල නම් ගාන ටිකක් වැඩි වගේ දැනුණා. ඒත් ඉතින් හොඳ quality ඒවා තිබ්බා. දැන් ඔන්න ඔය පෙන්නන bag එක නම් රුපියල් 2500ක් වුණා. මං හිතන්නේ out of fashion. හැබැයි ඉතින් තාමත් ගෙනියනවා ලස්සනයි. ඊළඟට මම ඔයාලට ඔන්න ඔය පෙන්නන bag එක නම් දැන් ගොඩක් අය අරන් යනවා. ඒක හොඳට higher quality එකට තිබ්බා. රුපියල් 1500යි මට මතක හැටියට ගාන. එයාලා ළඟ table lamp ලොකු collection එකක් තිබ්බා. මට මතක විදිහට නම් ගාන රුපියල් 2500න් උඩ තමයි මේ මම පෙන්නන තැන. මට හරියට වීඩියෝ කරගන්න බැරි වෙලා. ඉතින් ඒ ගානට මට හිතෙන්නේ පාඩුයි වගේ. හේතුව මේ පොඩක් අතර දැනෙන්නේ අර හයිය ගතිය අඩුයි. ඔන්න දැන් මම ඔය පෙන්නන tote bag එක රුපියල් 1000ක් වුණා. ගන්න නම් නෙවෙයි නිකන් අර වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න ඕන නිසා මම එතන තියෙන ඩිසයින් ටික ඔයාලට ඔන්න පෙන්නුවා. second floor එකේ 50% විතර තියෙන kitchen item වුණාට third floor එකේ තියෙනවා plastic items. finally මම මෙන්න මේ items දෙක buy කරා. ඊළඟට මම ගියා fabric ගන්න. මට tote bag එකක් මහන්න ඕන වෙලා තිබුණා. ඉතින් මම ගියා අමුරෙදි යාර දෙකක් ගන්න. මෙතන තිබ්බා මේ wedding sarees වලට ඕන කරන jacket මහන fabric වර්ග හරිම ලස්සනයි. දැන් ඉතින් ඒ වැඩෙත් කරගෙන ඊළඟට මට යන්න තියෙන්නේ මගේ mirror එක බලන්න. මගේ videos දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස් පහලින් comment කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙමත් යමුකෝ වීඩියෝ එක ඇතුළට. ඔන්න දැන් නම් මම ඉන්නේ මගේ mirror එක හදන්න දුන්න shop එකේ. ඒක setup කරලා දෙනකම් මට ටිකක් වෙලා ඉන්න උනා. ඉතින් එතනදි ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ තියෙන්නේ. මගේ mirror එක අඩි 6ක් උස අඩි 2ක් පළල තමයි size එක තිබුණේ. ඉතින් ඒක frame එකක් දාලා තියෙන නිසා රුපියල් 20000ක් ගියා. මේ තියෙන ඔය සුදු පාට mirror එක තමයි මම දැන් අරගෙන යන්න හදන්නේ. ඒක හරිම ලස්සනට හදලා තිබ්බා. ඊළඟට මම ඊට කලින් සතිය ඇවිල්ලා බලලා ගිය wardrobe එකත් අරන් යන්න අදම හිතුවා එකපාරේ ලේසි නිසා. ඒක තමයි මේ තියෙන්නේ. මේක මේ off white වගේ තමයි තිබ්බේ. මම බැලුවේ white color එකකින්. එයාලා ළඟ මෙලමයින් white එක තාම ඇවිල්ලා නැහැ කියලා මට කිව්වා මේක ගන්න කියලා. මේක රුපියල් 34500ක් වුණා. finally මම අර gadgetic තියෙන shop එකෙන් ගත්ත දේවල් තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. price එකම මම කියන්නම්කෝ. පොතෝස් එහෙම නැත්නම් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හිටවන්න කියලා තමයි මම මේ white color එකෙන් අරගෙන ආවේ. මේ චූටි සුදු පාට මල් පෝච්චිය නම් රුපියල් 50ක් වගේ තමයි උනේ. ඊළඟට ඔන්න ඔය දෙවෙනියට තියෙන සුදු පාට මල් පෝච්චිය මට මතක විදිහට රුපියල් 105ක් වුණා. ඒක ඒ ගන්නට නම් හරිම යූස්ෆුල් වගේ කියලා හිතෙනවා. මේ පෝච්චිය හොඳට හයියට තියෙනවා. ඊළඟට ලොකු පෝච්චිය රුපියල් 270ක් වුණා. ඒකත් ගොඩක් හයියයි. මම අර පෙන්නපු මේ ලොකු පෝච්චියයි පොඩි පෝච්චියයි දෙකම එකවත්. ඊළඟට මම ඔන්න ඔයාලට පෙන්නන flower vase එක නම් මං හිතන්නේ රුපියල් 1650ක් වුණා. ඒක හරිම ලස්සනයි. මේ හරිම luxury look එකක් තමයි table එක උඩින් තිබ්බම තියෙන්නේ. ඊළඟට මම tote bag එකක් මහන්න කියලා ගත්ත fabric එක තමයි මේ තියෙන්නේ. මේකට නම් කියන්නේ අමෝරෙද්ද කියලා. ඊළඟට මම ඔයාලට ඔය පෙන්නන මේ gadgetic එක නම් මම නම දන්නේ නැහැ. මේක රුපියල් 700 ගාණක් තමයි උනේ. හරිම ලාභයි. මේ තියෙන්නේ mirror එකයි wardrobe එකයි ගෙදර ගෙනාවට පස්සේ මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මම තාම room makeover එක පටන් ගත්තේ නැහැ. එතකොට මම ඔයාලට මේක අරගෙන එන්නම්. මට අද මුළු වියදම රුපියල් 60000ක් වගේ ගියා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින්